තුලා ලග්න හිමි ඔබට ජූලි මාසයේ සමස්තයක් වශයෙන් මොන වගේද කියලා කතා කරනකොට තුලා ලග්න හිමියන්ට ඉඩකඩම් දේපල ප්‍රශ්න විසඳෙන කාල සීමාවක් වෙනවා. ඒ කියන්නේ මොනවා හරි ඉඩකඩම් දේපල බෙදීමක් තිබුණා ඒත් ඔබට ඒක හරි විදිහට ලැබීමක් පෙනුන්නේ නැහැ කියලා අපි හිතමුකෝ. එහෙම නැත්නම් ඔබට වැඩි කොටසක් ලැබෙන්නේ නැහැ. ඔබ බලාපොරොත්තු වුණා ඔබට වැඩි කොටසක් ලැබෙයි කියලා. නමුත් එහෙම පාටක් නැහැ. ඒකට අන්න ඒ වගේ පීඩාකාරී ස්වභාවයන්ගෙන් යුතුව හිටියානම් ඔබ මේ කාල සීමාව තුලදී නැත්නම් මේ මාසය තුලදී ඒ වයින් අත්මි දෙන්නට ඉඩ වාසනාවක් ලැබෙනවා. එතකොට හරි විදිහට තමන්ගේත් හිත සතුටු වන ආකාරයට ඒ ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම තමයි මේ ජූලි මාසයක කාලය තුල ඔබේ රැකියාවේ අලුත් පැත්තකට අවතීර්ණ වෙන්න ඉඩ ප්‍රස්තාවන් ලැබීමත් විශේෂිත කාරණාවක් වෙනවා. ඒ වගේම තමයි හිතේ සැනසීමට යම් යම් බාධක ඇති කරන්න පුළුවන් මේ සිකුරුගේ